සුබ දවසක් වෙන්නට කියලා ප්‍රාර්ථනා කරනවා FL YouTube නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම. ඉතින් අද දවසේදී මේ අරගෙන එන වීඩියෝ එක ස්ටෝරීස් කොටසෙහි 5 වෙනි වීඩියෝව. ඉතින් වෙනද වගේම FL YouTube නාලිකාවට ඔයාලා හැමෝම හරිම ආදරයෙන් පිළිගන්නවා. අද දවසේ මේ වීඩියෝව සිතිවිලි ඔබව ගොඩනගයි කියන කතාවත් එක්ක තමයි ගෙතිලා තියෙන්නේ. එක්තරා ගමක සුදම් කියලා තරුණෙක් ජීවත් වුණා. සුදම් නිතරම අනුන්ගේ වැරදි අඩුපාඩුකම් හොයපු කෙනෙක්. ඔහු හැම වෙලාවකම Taman ගැන හොයන්න තිබුණු කාලය, තමාව ගොඩනගා ගන්න තිබුණු කාලය, තමාට සංසුන් වෙන්නට තිබුණු කාලය වැඩිපුරම නාස්ති කළේ අනුන්ගේ අඩුපාඩු දකින්නට, හොයන්නට. එක දවසක් සුදම්ගේ පැරණි මිතුරෙකු ඔහුට මුණ ගැහෙනවා. පාසල් අවදියේදී සුදම් තරම් දක්ෂ නොවුණු මේ මිතුරා දහම්. යාළුවෝ දෙන සුහද පිළිසඳරක යෙදෙන්නට පටන් ගත්තා. දහම් හරිම සතුටින් සාමකාමීව තමාගේ ජීවිතය ගෙනියන බවත්, ජීවිතයට එළඹි කරදර බාධක හමුවේ හිත හදාගෙන ජීවිතය ගෙන ගිය බවත්, ඒ වගේම දහම් වඩා හොඳ රැකියාවක නිරත වෙන බවත් සුදම්ට දැනගන්නට ලැබුණා. සාමාන්‍ය මිනිස් ස්වභාවය සුදම්ගේ චරිතය තුළින් ටිකෙන් ටික ඉස්මතු වෙන්නට පටන් ගත්තා. තමාට වඩා උසස් බව, සතුටින් සිටින බව සුදම්ගේ සිතට එක්කලේ ඉරිසියා සහගත හැඟීමක්, සියුම් තරහක්. මිතුරාගේ සමුගත්තද සුදම්ගේ හිතේ නිතරම වද දුන්නේ තමාට වඩා දහම් ඉහළින් සිටින බව, හොඳින් සිටින බව. ඒක විය යුතු දෙයක් නොවන බව වගේ හැඟීමක්. මට වඩා දහම් ඉහළට ගියේ කොහොමද? එයා ඉස්සර හිටියේ කොහොමද? දහම් මේ තරමටම වෙනස් වුණේ කොහොමද? දහම් මේ තරමටම දියුණු වුණේ කොහොමද? සුදම්ට මෙහෙම හිතෙන්නට ගත්තා. තමා ගැන, තමාගේ අඩුපාඩු ගැන, Taman කොහොමද වර්ධනය විය යුත්තේ ආදී දේ නොසිතා මේ විදිහට තම මිතුරාගේ දියුණුවට ඉරිසියා කළ සුදම්ට අන්තිමට සිද්ධ වුණේ මොකක්ද? ඔහුගේ හිත නිතරම කියන්න ගත්තේ ඒ දියුණුව අසාධාරණයි. එයාට එහෙම හොඳ තත්වයක් තියෙන්න බෑ. එයාට මටත් වඩා සතුටක් තියෙන්න බෑ. එයාට හොඳ රැකියාවක්, හොඳ පවුලක්, හොඳ සමාජ පරිසරයක් තියෙන්න බෑ. මෙන්න මේ විදිහට සුදම්ට හිතෙන්නට ගත්තා. ඔයා දන්නවද මේ සිතිවිලි වල ලොකු රහසක් සැඟවිලා තියෙනවා කියලා? අපේ යටිසිත කිසිම දවසක අපි නිරන්තරයෙන් හිතන පතන දේවල් කවුරු ගැනද හිතන්නේ පතන්නේ කියලා දන්නේ නැහැ. ඉතින් අපි හිතන්නේ අනුන් ගැන ඉරිසියාවෙන්ද, කුහක කමින්ද? ඒ මොහොතේ ඉඳලා අපේ යටිසිත අපිට අයහපත අරගෙන එනවා. අපේ යහපතට බාධා කරනවා. අන්තිමට අපි ඉරිසියා කරලා තියෙන්නේ අපිටමයි. අන්න ඒ සතුටින් ඉන්නට බෑ. එයාලා සාර්ථක වෙන්න බෑ. එයාලා එහෙම සමාජයේ බැබලෙන්න බෑ. අපිට වඩා එයාලා ඉහළට යන්න බෑ. එහෙම එයාලට අයිතියක් නැහැ කියලා හිතන තැන ඉඳලා ඔයාගේ සතුට නැති කරනවා. ඔයා අසාර්ථක වෙන්නට පටන් ගන්නවා. ඔයාගේ බැබලීම ටිකෙන් ටික අඩු වෙන්නට ගන්නවා. භෞතිකමය වශයෙන් සාර්ථක වුණත් මනසින් ඔයාට පීඩාවන් ඇති කරනවා. ඉතින් සුදම්ට උනේත් මෙන්න මේ තත්වයමයි, මෙන්න මේ විපතමයි. ඔහු තම මිතුරා ගැන හිතපු නරක සිතුවිලි එහෙම පිටින්ම ඔහුට අත්වෙන ඉරණම බවට පත් වුණා. ටිකෙන් ටික මානසික සුවය නැති වුණා. සාර්ථකත්වය අහිමි වෙන්නට පටන් ගත්තා. සමාජයේ බැබලීම නැති වෙන්නට පටන් ගත්තා. සතුට අහිමි වෙන්නට පටන් ගත්තා. සුදම්ට මෙහෙම වුණේ ඇයි කියලාවත් හිතා ගන්න බැරි තරමටම සුදම්ගේ ජීවිතය වෙනස් වෙන්නට පටන් ගත්තා.
ඉතින් අපි කියලා කියන්නෙම අපි සිතන පතන දෙයමයි. අනුන්ට යහපතක් වෙන්නට කියලා හිතන තැනම අපේ ජීවිතයට යහපතක් වෙන්නට පටන් ගන්නවා. ඒ වගේම තමයි අනුන්ට අයහපත ප්‍රාර්ථනා කරන තැන, අනුන්ගේ දියුණුවට ඉරිසියා කරන තැන අපිට අයහපත වෙන්නට පටන් ගන්නවා. අපි අපේ සිතුවිලි යහපත් කරගන්නා තරමට අපේ ජීවිතය සුබවාදී පැත්තටයි වෙනස් වෙන්නට ගන්නෙ. ඉතින් අපි අපේ සිතුවිලි යහපත් කරගනිමු. අපේ ජීවිතයේ සුබවාදී වෙනසක් ඇති කරගනිමු. ඉතින් FS YouTube නාලිකාවත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලා හැමෝටම බොහොමත්ම ස්තුතියි. channel එක subscribe කරලා තියාගන්න. like එකක් comment එකක් දාන්නත් අමතක කරන්න එපා. ඉතින් ආයෙත් දවසක මේ වගේ වටිනා කියන වීඩියෝ එකකින් ඔයාලව හම්බ වෙන්න එනකන් හැමෝටම සුබ දවසක්.